ළමයි අද විද්‍යාව සර් පන්තිට එන්නේ නැහැ කිව්වා. සර්ට වැඩක් කිව්වා. ඒක නිසා සර් මට කිව්වා මුළු පන්තියම බලා ගන්න කියලා. ඒක නිසා මට ඕන විදිහට තමයි අද පන්තිය තියෙන්න ඕන. ඔව් කොල්ලනේ, කෙල්ලනේ. චූටියා තමයි. දැන් පන්තියේ ලොක්කා. මේ කම්මැලිකම යන්නත් එක්ක අහමුද මුංගෙන් තේරවිලි ටික. සම්මාරුනේ බං. ආවුක මුංගේ. බාපා. ජමන්කෝ එනං ඉඳගන්න. ඔන්න යාළුවනේ. අද කම්මැලිකම යන්න මම ආනවා. ඕගොල්ලන් ඔක්කොගෙම තේරවිලි. සම්මාරුනේ බං. එහෙනම් ඉතින් උඹ සුපිරි ටිකක් අහයි. හරි හරි කියපන්කෝ අපි උත්තර දෙන්න. ඔන්න පළවෙනි එක. පුළුවන් නම් කියපල්ලකෝ බෝලා. රෙද්දා අස්සේ කූරු කූරු. හපෝ. මෙයා උත්තරන්නේ කුණුවර්පම තමයි. පිස්සුද? මේක කොහෙද කුණුහරුපයක් වෙන්නේ? එහෙනම් මං උත්තරේ දෙනවා. හරියන උඹ කියහන්කෝ. රෙද්දා අස්සේ කූරු කූරු. ඉදියාපවන් ගෙඩිය. ඉදියාපවන් ගෙඩිය. උඹට පිස්සුද යකෝ? එහෙනම් මොකද්ද? ආපෝ. ඒකවත් දන්නේ නැද්ද බං? රෙද්දා අස්සේ කූරු කූරු. කුඩේ අර වැස්සට අරන් යන කුඩේ. ඒක රෙද්ද වටේ තියෙන කූරු දින ඇතුලේනේ. ඒක තමයි යකෝ රෙද්ද අස්සේ කූරු කූරු. දැන් නැත්තම් අද දැනගනි. ඔන්න එන දෙවෙනි එක අහනවා. අපරාදේ. මම දන්නව ඒක. මං කියන්නේ නැතුව හිටියේ. ඇත්තද? චූටියා ටිකක් අමාරු එකක් අහපන්. හරි. එහෙනම් මේක කියහන්කෝ. ඔළුව පුච්චලා බඩ තම්බලා පුක බැදලා. පුළුවන් නම් කියපන්කෝ. පුක බැදලා? ඊයා මෙයා උත් කුණුවර්පයක්. කුණුහරුපයක් නෙමෙයි උත්තරේ දෙන්න. ටක්කලා පරක් වෙනවා. යකෝ මාර ප්‍රශ්නයක් නෙවෙයි ඇහුවේ. ඔළුව පුච්චලා බඩ තම්බලා පුක බැදලා. මොකක්ද යකෝ වෙයි? ඔළුවත් පුච්චලා බඩත් තම්බලා පුක බැදලා. මේ බං අපි ඒ උත්තරේ දන්නෙත් නෑ බං. උඹම කියපන්කෝ. අපෝ අපි ඒව දන්නේ. මෙයා උත්තරේ දෙන්න චූටියා. බූටියා ඔබ දන්නවද? නෑනේ බං. උත්තරේ තමයි පාන්. පාන් තමයි උත්තරේ. ඔළුව පුච්චලා බඩ තම්බලානේ බං තියෙන්නේ. පුක බැදලා. එතකොට උත්තරේ තමයි පාන්. සික්කේ මං උත්තරේ දන්නවා. මං කියන්නේ නැතු හිටියනේ අපරාදේ. ඇත්තද? දන්නවනම් කියන්න එපේ. හිතේ තියන් හිටියම මම උලකඩද? කොහොමෙන් හරි එකකට හරි උත්තරේ දී ගන්න ඕන නැත්තම් නෝන්ඩි වෙන්නේ. ඔන්න ඊළඟ තේරවිල්ල. කහමාමගේ ඇටේ පොලිස්. පුළුවන් නම් කියහන්කෝ. මේක බයි නම් ඉතින් වැඩක්වත් නෑ බොලා. මං ඒකට උත්තරේ දෙන්න. මං ඒකට උත්තරේ දන්නවා. එහෙනම් සුකුමලියා ඔබ කියපන් ඒකට උත්තරේ. උත්තරේ තමයි ලවුලු. ලවුලු තමයි උත්තරේ. හම්බෝ ඇතියන්තන් එකට හරි උත්තරේ දුන්නා. මෙන්න ඊළඟ එක. අපරාදෙනේ මම ඒකට උත්තරේ දෙන්න හිටියේ. ඔයා මැද්දෙන් පෙන්නානේ. හරි එහෙනම් ඊළඟට උත්තරේ දෙනවකෝ. මං දැන් එකකට දුන්නනේ. මෙන්න ඊළඟ එක. හරියට උත්තරේ දෙන්න ඕන. හරිද? හරියට අහගනින්. නගිනවා, ගහනවා, මෙරිකනවා, යනවා. මොකක්ද යකෝ වෙයි? ඊයා මොකක්ද නේ ඔබ ප්‍රශ්නේ? මේ චූටියා කුණුහරුප විතරක් අහන්න එපා හොඳේ. කුණුහරුපයක් නෙමෙයි උත්තරේ දෙන්න. නගිනවා, ගහනවා, මෙරිකනවා, යනවා. මේ ඔයා දන්නවද ඒකට උත්තරේ? නගිනවා, ගහනවා, මෙරිකනවා, යනවා. අනේ මේ මගේ කවුස ගන්න තොනෙත් තැරනවද? අම්බෝ මේකේ ඉසර. ඒ දන්නේ නෑ බං. ලේසි ප්‍රශ්නයක් අහපන්කෝ බං. අයියෝ ලේසි ප්‍රශ්නයක් අහපන් බං. අපි දන්නේ නෑ බං. අපි දන්නේ නෑනේ ඔයාලා තේරෙවිලි. ටිකක් ලේසි එකක් අහන්නකෝ. අපි උත්තරේ දන්නේ ඔයාම කියන්න. එහෙනම් උත්තරේ දන්නේ නෑනේ. ඔන්න මං කියනවා. නගිනවා, ගහනවා, මෙරිකනවා, යනවා. ඒකේ උත්තරේ තමයි මෝටර් සයිකලේ. මෝටර් සයිකලේ තමයි නගිනවා. ආයි මෝටර් සයිකලේ මේක දාලා ගහනවා. ආයි ක්ලච් එක මෙරිකනවා. බූස් ගාලා යනවා. ආපෝ බල ඒකවත් දන්නේ නෑ. අපරාදේ. මම උත්තරේ දෙන්නනේ හිටියේ. ඊට කලින් මේ චූටියා උත්තරේ කිව්වනේ. අපරාදේනේ. චූටියා කියන්න කලින් උත්තරේ කියන්න තිබ්බනේ එහෙනම්. ඔන්න එහෙනම් තව එකක් අහනවා. මේකට නම් උත්තරේ ඕනමයි. හරිනේ. හරියට අහගනින් එකපාරයි කියන්නේ. වයසක අය අමාරුවෙන් ගහනවා. එතකොට පොඩි කොල්ලෝ උඩ පැන ගහනවා. බබාලා හම්බ වෙන්න අම්මලා කාට හරි කියලා ගස්ස ගන්නවා. තරුණ කොල්ලෝ ඒ කියන්නේ අපි වගේ අය නිකම්ම ගහනවා. හරි දැන් උත්තර දියල්ලකෝ. ඒ මොකක්ද යකෝ ඒ? ඊයා කුණු කරපමයි මෙයා. කෙල්ලෝ ඉන්න තැන වහන්න එපා බං. බලපංකෝ බං. කෙල්ලෝ ඉස්සර උත්තරයක්වත් දුන්නේ නැගද කියලා. මේකේ කිසිම කුණුහරුපයක් නැහැ. හරියට හිතලා උත්තරේ දියල්ලා. මන් දන්න උත්තරේ. හරි. එහෙනම් කියහන්කෝ බලන්න. උත්තරේ තමයි බස් එකේ බෙල් එක. සුපිරි වැඩක්නේ. උත්තරේ හරි. බස් එකේ බෙල් එක තමයි. අපරාදේ. මම උත්තරේ දෙන්නනේ හිටියේ. මේකා කිව්වනේ. මේකා නම් පිස්සෙත්තු කොහෙද?
ඒ චූටියා තව එකක් අහපන්කෝ බා. ඔන්න එහෙනම් තව එකක් අහනවා. මේ අහන්නේ අන්තිම එක. ඒ චූටියා අන්න පන්ති පාර ටීචර් නෝ බා. ළමයි මොකද කරන්නේ? ටීචර් නෑ අපි මේ චූටියා තේරවිලි අහනවනේ. අපි ඉතින් උත්තර දුන්නා. ෂා මරුනේ. චූටියා එහෙනම් මගෙනුත් එකක් අහන්නකෝ. මමත් හරි ආසයි තේරවිලි තෝරන්න. චූටියා අහන්න බලන්න. ටීචර් එහෙනම් මම මේක අහනවා. මේක මගෙන් ඇහුවේ අල්ලපු ගෙදර ඉන්න අක්කා. මටවත් තාම උත්තරයක් දී ගන්න බැරි වුණා. ටීචර් පුළුවන් නම් මේකට උත්තරේ දෙන්නකෝ. ඒතර මට අක්කට ගිහිල්ලා කියන්න පුළුවන් උත්තරේ. හරි කියන්නකෝ බලන්න. මෙන්න මේකයි ටීචර් තේරවිල්ල. හරිද? ලිඳ ගැඹුරුයි ලනුව කොටයි. ලිඳ ගැඹුරුයි ලනුව කොටයි. ඈ මොකක්ද ඇහුනේ? ලිඳ ගැඹුරුයි ලනුව කොටයි. ඔව් ටීචර් අල්ලපු ගෙදර අක්කා ඇහුවේ. මම දන්නේ නැති හින්දා ඉතින් මං කටවාගෙන හිටියා. ටීචර් උත්තරේ දෙන්නකෝ මං ගිහිල්ලා කියන්න. ඒක ගිහිල්ලා අක්කගේ මිනිහගෙන් අහගනි. ඇයි බන් ටීචර් එහෙම කිව්වේ? දන්නේ නෑ බං ඉතින් මං හිතන්නේ ටීචර් දන්නේ නැතුව ඇති උත්තරේ. ඒකට උත්තරේ මං දන්නවා. අනේ මේ කුඹුරුව කටවාගෙන ඉන්නවා. යාළුවනේ චෝටි බෝඩි channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න. like එකකුයි comment එකකුයි මතක ඇතුව දාන්න. මේ චෝටි බෝටි. Thank you friends.